welcome friends. අද ඇවිල්ලා තියෙන්නේ අදත් කාර් එකක් අප්ග්‍රේඩ් කරන්න තමයි යන්නේ. මම මුලින්ම කාර් එක පෙන්ලා ඉන්නම්. ඒක තාම බයි කරලත් නැහැ. වෙන්න මේ වාහනේ තමයි අද අපි අප්ග්‍රේඩ් කරන්න යන්නේ. Nissan Silvia case එක 1998 වලට පේනවා දකුණු පැත්තේ. වෙන්න මේ වාහනේ ඔයාලට පේනවා එතන වම් පැත්තේ තියෙනවා මේක ලෙජෙන්ඩරි කස්ටම්ස් කියලා. හරිද? මොකද ලෙජෙන්ඩරි වාහනයක් විදියට නම් කරලා තියෙන්නේ මේ වාහනේ අන්බවුන්ඩ් එකේ. ඉතින් අපි අද වෙන්න මේ වාහනේ අරගෙන මේක ෆුලි අප්ග්‍රේඩ් කරන්නයි හදන්නේ. ඔයාලා වෙන සල්ලි නම් තියනවා නතින් වෙන්න. එනම් ලයික් එක කමෙන්ට් එකක් දාන්න වැඩිට සෙට් වෙන්න. අදවන අපේ වීඩියෝ එකක් බලන්නේ සබ්ස්ක්‍රයිබ් කරගෙන සපෝට් එකක් දෙන්න අපිට. එහෙනම් අපි යමු මේක බයි කරමු. $45,000ක් වෙන්නේ අපි යූස් නිව් කාර් කියලා දෙමු නේ. අපි ඒක ගත්තා. මේන් තියන වාහනේ ඔරි අපි දැන් මේක හරමු ස්ටයිල් වලට ගිහින් ගෙලිම බලමු බොඩි කිට්ස් මොනවද තියෙන ගම්මඩ සිට බොඩි කිට්ස් කීපයක් තියෙනවා. ගොඩකින්ද මොකක්ද? පොඩි ලුක් එකක් ආවා සෙට් නෑ බයි. මේකත් පොඩක් බලමු. අම්මඩ කොහොමද ඒක පාරනේ ඒක. බලව රොකට් බනියනගේ කෙලින්ම ඩොජ් එකක් ඩොජ් ටයිප් වෙනවා. අපි මොකද කරන්නේ කස්ටම් එක තියෙනවා. මම ඒක අප්ග්‍රේඩ් කරගෙන ඒකට සිල්වියා එකම ඕනේ. අපි මේක මේ බොඩි කිට් එක දාන වීඩියෝ එකක් ගේන්න මට ඊට කලින් දැන් මේකේ අපිට කම්ප්ලීට් කරන්න වෙනවනේ දැන් මේක. එතකොට ඒක ගන්න වෙන්නේ නැහැ. මේකත් නයිස්. හැබැයි මම හිතනවා දැන් ගොඩක් කට්ටිය දැන් මේ ගේම් එක ප්ලේ කරන ඕන එකෙක් දැන් මේක තමයි තෝරගන්නේ ගොඩක් දුරට. හැබැයි මට හිතෙනවා මෙන්න මේක අරගෙන අපි වෙනම විදිහට කස්ටමයිස් කරමු කියලා. අපි ඉන්න ඒක දාගමු. මොකද නිකන් වෙනුවෙන් ඩොච් එකක් වගේ වෙනවා නිකන්. අපි දැන් යන් එඩිට් බොඩි පාර්ට්ස් වලට ගිහින් එකින් එක හදමු. ස්ප්ලිටර් එක තියෙනවා. ස්ප්ලිටර් එක අපි මට හිතෙනවා මෙන්න මේක දාන්න. ඒක පොට්ටක් මරු වගේ. ඒක නයිස්. අපි ඒක දාලා ඊට පස්සේ ෆ්‍රන්ට් බම්පර් එකට නෑ ඒක නිකන් අපි මේ විදිහටම හැදුවොත් ටිකක් අවුල් යනවා. අර තියෙන විදිහ මරු. ඒ කියන්නේ එන්න මේක තියෙන විදිහ මරුනේ. ඒක නයිස්. මම ඒක අපි නැති කරගන්න නැතුව යමු. බලමු හෙඩ්ලයිට්ස් Nissan ලගේ එකම තියෙන්නේ. නෑ මොකුත් නැතුව තියෙන්නේ. අපි එහෙම තියමු effect. අපි දැන් බලමු fenders. එතකොට තියෙන එකත් එක්ක සම්පූර්ණයෙන් වෙනස් වෙනවානේ. ඒක තියෙන දේ හොඳයි. අපි උඩ එක හදන්න බලන්න මොකක්ද කතාව. අමුතු ලුක් එකක් නම් තියෙනවා. නිකම්ම තියෙන එකත් මරු. හරිද? දැන් මේක තමයි අපි දාලා තියෙන්නේ. අපි මේක දෙමුනේ. ඒකම තියෙන එක දෙමු. හරි වින්ඩෝස් වලට ගිහලා අපි තද කළු පාට දාමු. මම ගොඩක් පාහන්ට දැන් කළු පාට තමයි දාන්නේ. ඊට පස්සේ අපිට මිරර්ස් වරන් බලමු. වින් මිරර්ස් මාත් තියෙන්නේ. මේකට නම් ඒක ඕකේ. නෑ චොර ඒවනම් චොර. අපි මේකට යන්නේද? පොඩි වෙනසකටත් එක්ක අපි ඒකට යමු.
දැන් කවුරු හරි මේක කෑ ගහන්න ඒවා වීඩියෝ එක බලන්න මේ මොකද කාර් එක හදාදා ඉන්න විතරයි කියලා මේකේ කාර් එක හදන එක තමයි මේ කාර් එක හදලා අපි මේක පැදලා බලන වීඩියෝ එකක් තමයි මම මේ ගේන්නේ. පුතේ ඒකෙන් බයින්න එපා අපි මේක හදන එකක් නේ කරන්නේ. මේකට අපි දාන්න මොකක්ද? ඒක මරු. તો ඒක අම් පැත්තරම් වැටෙනවද? ඔව් නේ. ෆයිනලි අපි හරි අපි මම මේක තෝරගන්නවා මේක තමයි ටිකක් හොඳයි වගේ තුනේ. කැතරම් එකත් පස්ලෙන් කමෙන්ට් කරන් යන්න මේ හරි ගියා බලමු ටේල් ලයිට් නෑනේ ඒව නම් දෙන්නේ නෑ ඉතින් ගොඩක් වාහන වල දෙන්නේ නෑ නේද ඩිෆියුසර් නෑනේ යා තියෙන එක හොඳයි තියෙන කොහොමද එක්සෝස් එක හාෆ් පාරදී එක්සෝස් එක නම් I think Nissan ලගේ වාහන නම් පට්ට කස්ටමයිසේෂන් සූරක් තියෙන්නේ කෝ බලන්න තියෙන එක නම් හොඳයි හරි ෆ්‍රන්ට් වීල්ස් වලට ගියාම බ්‍රේක් ඩිස්ක් අවුලක් නෑ ඇලිපර්ස් අපි දැන් මේකේ කාර් එකේ පාට මොකද්ද දාන පාට ඊගස් පාට කෙසේ වෙතත් අපි කළු පාටින් යන්නේ පේන්න ඕනේ නෑ නිකන් කළු පාටින් යන එක රිම් සෙට් එක විදියට ඒ ටිකක් හොඳයි වගේ ටයර්ස් නම් තියෙන ටයර්ස් වල අපි need for speed ලගේ එක දාමු හරි එතකොට එතන වැඩේ හරි දැන් මෙන්න මේක තමයි තියෙන්නේ හදන්න නයිස් අපි වාහනේ හැදුවා ඕද වාහනේ වරි පිටිරම ලස්සන්ට වාහනේ ආවා අපි දැන් මේ වාහනේ බොඩි පාර්ට්ස් ටික හැදුවා එතකොට දැන් යන් රයිට් ස්ටාන්ස් එකට අපි මේක පාත්ම කරමු ඊට පස්සේ කැමරා ෆ්‍රොන්ට් කැම්බර් ෆ්‍රොන්ට් ඕනෑ එච්චර එපා චූට්ටක් අපි ඒක එහෙම දෙමු ඊට පස්සේ ඇප්ලයි කරමු ඊට පස්සේ පේන්ට් ඇන්ඩ් රැප් වලට ගිහිල්ලා කමියුනිටි එකෙන් අපි තෝරගමු නිකක් ඒකත් දැන් සෙට් නෑ මේ උතත් ටිකක් අර පරණ ලුක් එකකුත් එනවා ටිකක් ලෙජෙන්ඩරි ලුක් එකක් එනවා ටිකක් අමුතුම ලුක් එකක් තියෙනවා මේක දාමුනේ මේක දාපෙට මේක ටිකක් හොඳයි වගේ නයිස් ඒකත් දැම්මා පස්සේ එයා සස්පෙන්ෂන් දාන්න ඕනේ හැම වාහනේටම එයා සස්පෙන්ෂන් දානවා නයිස් අපි ටික හැදුවා එක්සෝස් සවුන්ඩ් එක අපි වැඩිම තරම කොහම රෝ දාන්න රෝ ඒක බීසනේ තියෙන තනිකර නයිස් ඒ ටික හරි ෆ්‍රෙන්ඩ්ස් මට හඳුනා මේකේ පර්ෆෝමන්ස් ටික ගන්න හරි අපි පර්ෆෝමන්ස් මේකේ වැඩි කරමු මේක විතරයි තියෙන්නේ අප්පරදී ප්‍රෝ එකක් තියෙන්නේ තමන්නේ අපි තියෙන හොඳම එන්ජින් එක දාමු මේකට අපි මේක S+ කරලා ගන්න බුලන්ද කියලා try එකක් දා S+ අපි එනම් මේ ටික ඔක්කොම අප්ග්‍රේඩ් කරලා බලමු කොහොමද මේක S+ කරගන්න පුළුවන්ද කියලා අපිට අවුලක් නැහැ 394කින් වැඩේ නවත්ත ගන්න උනා වෙයි අවුලක් නැහැ S+ එකට 400ටම අරන් යන්න දෙන්නේ ඉතින් බොයිස් වෙන්න තියනවා වේ වාහනේ අපි මේක දැන් එළියට දාලා බලමු රේස් එකෙන් පැදලා බලමු මොකද්ද තත්ත්වය කියලා වාහනේ එහෙනම් අපි යමු අපි දැන් බලමු බොයිස් මේක එළියට දාලා ඕද වන්දිය නයිස් යා මාරව ලුක් එකක් තියෙන වාහනේ බලමු පිස්සක් වගේ
පොලිස් වෙනවා 2440 in our vicinity. ඔය කතාන ඉන්න හැන්ඩලින් මරු අපි දැන් මේක රේස් එකට දාලා බලමු නේ රේස් එකට දාලා බලමු අර කලින් රේස් එක වැදුනේ මොකද මේ ඒක Honda Civic එකකින් අපි ගේම්ස් එකක් ගෙනා යන් ඒකේ මේ ඉතදපු ට්‍රැක් එක තමයි ඩ්‍රිෆ්ටිං මරු වාහනේ හොඳට ඩ්‍රිෆ්ට් කරනවා හැන්ඩලින් අවුලක් නැහැ ඒක තේරෙනවා ඒක try කරද්දී ඒකට මොකද හිතන්නේ මේ වාහනේ ගැන ඔයාලට තවත් ඊට වඩා මේකේ කස්ටමයිස් කරන්න අයිඩියාස් තියෙනවනම් ඔයාලා කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා අපි ඉක්මනට රේස් එක ඉවර කරලා top speed එක බලමු රේස් එකේදී top speed එක බැලෙන්න බෑ ඒක 16 අපි බලන්න මම හිතන විදිහට දැන් ස්ටීම් එකේ තව ඊළඟට සේල් එකක් දැන් මේ ළඟදී වෙනවා එතකොට අන්බවුන්ඩ් එකත් ඉක්මනටම අඩු වෙයි ටිකක් ඔයාලට තරන්න පුළුවන් ගාණක් වෙයි කියලා මම හිතනවා ඒ වුණත් ගන්න පුළුවන් කට්ටිය අරගෙන සෙල්ලම් කරලා බලන්න පරණ ගේම් එකක් වුණාට තාමත් මරුවා නයිස් අපි දැන් බලමු টොප් ස්පීඩ් එක කොහොමද කියලා টොප් ස්පීඩ් එක බලලා අද ගේම් ප්ලේ එක අපි ඉවරයක් කරමු හරි දැන් බලමු මෙතනින්වත් අපි টොප් ස්පීඩ් එක බලා ගන්න පුළුවන්ද කියලා ඊපස්සේ 70 80 ගණන් යනවා Oh, 220 220ට වඩා යනවානේ 230ක් විතර යනවා නයිස් නයිස් 230ට වඩා යනවා නයිස් වාහනේ ඔන්න ඔය විදිහට ඉතින් මම ගෙනාව Nissan Silvia මේක දැන් සිල්ලියා කියලා පේරෙන්නවත් නෑ ඒ තරම් සුපිරියටම අප්ග්‍රේඩ් කරලා තින්නේ මම තම්බ්නේල් එකේ දාන්නම් අපි මේක ස්ටොක් වාහනේ අපි අප්ග්‍රේඩ් කරලා කස්ටමයිස් කරලා හදපු වාහනේ මොන වගේ වෙනස තියෙන්නේ කියලා. එහෙනම් බොයිස් අදට ගිහින් එන්නම් අද ගේම් ප්ලේ ගැන මොකද හිතෙන්නේ කියලා ඔයාලා කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම අද ගේම් ප්ලේ එකට ලයික් එකක් දාගෙන යන්න. තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා අපිට සපෝට් එකක් දෙන්න. එහෙනම් බොයිස් ගිහින් එන්නම්. goodbye